ආයුබෝවන් කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න ඔයාලා මේ එකතුලා ඉන්නේ අස්වසුම පිළිබඳව නවතම තොරතුරු අරගෙන එන අපේ අලුත්ම අලුත් YouTube නාලිකාවත් එක්ක. ඉතින් මුලින්ම මතක් කරනවා මෙන්න මේ වගේ හරිම අස්වසුම තොරතුරු එසැනින් බලා ගැනීම සඳහා අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් එහෙම subscribe කරලා එකතු වුණොත් තමයි ඔයාලට මෙන්න මේ වගේ අස්වසුම නවතම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝකට පල්ලෙහා පේන subscribe බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් ඒ වගේම අපේ අනිත් නාලිකාව වලටත් ගිහිල්ලා subscribe කරන්න පල්ලෙහා description එකේ links දාලා තියන්නම් මම. ඉතින් ඔන්න පෙබරවාරි මාසයේ අස්වසුම මුදල් පිළිබඳව තමා අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට මුලින්ම මතක් කරනවා ගිය මාසේ කියන්නේ ජනවාරි මාසයේ අස්වසුම මුදල් නම් ගොඩක් දෙනෙක්ගේ හැමෝගෙම වගේ පරක් වුණා. ඉතින් මාසේ අන්තිම වෙනකොට තමා ඒ ජනවාරි මාසයේ අස්වසුම මුදල් වැටුනේ. ඉතින් ඒකට ගොඩක් කට්ටිය අපහසුතාවයට ලක් වෙලා හිටියා. ඉතින් කොහොම වුණත් එයාලගේ අස්වසුම කැපුවේ නැහැ. ඉතින් කපපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙයන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරනවා ගොඩක් කට්ටිය අහලා තිබ්බා පෙබරවාරි මාසයේ මුදලුත් ජනවාරි මාසයේ මුදල් වගේම පරක්කු වේද කියලා. ඉතින් ඒකට කියන්න තියෙන්නේ නැහැ ජනවාරි මාසයේ මුදල් පරක්කු උනේ තොරතුරු යාවත් කාලින කිරීමේ ක්‍රියාවලිය තිබ්බ හින්දා. ඉතින් ඒක හේතුවෙන් එන්නේ දින රටේ ඇති වෙච්ච ආපදා තත්ත්වයක් එක්ක ඒ දින කල් ගියා. ඉතින් ඒත් එක්කම මුදල් වැටෙන්න සිස්ටම් පද්ධති සකස් කිරීමේ ක්‍රියාවලියටත් ඒ කට්ටියට මෙන්න මේ විදිහට පරක්කු වුණා කියලා තමයි අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මේ මාසේ 5 වෙනිදාත් 10 වෙනිදාත් අතර තමයි සිස්ටම් එකට මුදල් වැටෙන්නේ. ඉතින් කිසි කෙනෙක් බය වෙන්න එපා. ඔයාලා හැම කෙනෙක්ගේම සිස්ටම් වලට මෙන්න මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම අප්ඩේට් වෙයි. ඉතින් සිස්ටම් එකට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්න මම වීඩියෝ එකකින් රැඳිලා ඉන්න YouTube නාලිකාව subscribe කරලා ඉතින් ඒ වගේම ඔයාගේ නමයි ඔයා ඉන්න ප්‍රදේශයයි පල්ලෙහෙන් කමෙන්ට් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඉදිරියේදී තොරතුරු ගේද්දි මට ඒවා ගොඩක් වැදගත් වෙයි තොරතුරු හොයද්දි. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. ඉතින් ඒ වගේම අස්වසුම සම්බන්ධයෙන් ගැටලු ප්‍රශ්න හැමදේම ඔයාලගේ comment section එකෙන් comment කරගෙන යන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.